සල්ලි පොම්ප කරනවලු මගේ බණවලට. කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුව ගැන මේ චැනල් එකේ කතා කරන්නේ පළවෙනි පාරට. මේ කරන්න හදන්නේ උන්වහන්සේව විවේචනය කරන එකම නෙවෙයි. සිරිදම්ම හාමුදුරුවෝ යම් ආගමික පුනරුදයක් ගොඩනගමින් පවතිනවා. ඒක අගය කළ යුත්තක්. මොකද සිංහල බෞද්ධ ජනතාව විතරක් නෙවෙයි. දෙමළ, ඉස්ලාම්, මුස්ලිම්, හින්දු, කතෝලික මේ අය පවා උන්වහන්සේගේ බණ අහන්න පන්සලට එනවා. මන් දන්නවා මෙතන ඉන්නේ බෞද්ධයෝ නෙමෙයි. මෙතන සෑම ජාතියකම පින්නතුන් බණ අහන්න ඇවිල්ලා ඉන්නවා. මෙතන සෑම ආගමකම පින්නතුන් බණ අහන්න ඇවිල්ලා ඉන්නවා. හැබැයි උන්වහන්සේ වටා මේ එකතු වෙමින් පවතින රැල්ල එහෙමත් නැත්නම් මේ ට්‍රෙන්ඩ් එක තව ටික දවසකින් ඉවර වුණොත් ඔය උන්වහන්සේව උඩදාපු අයම නැවත උන්වහන්සේටම ගහන්න පටන් ගනීවිද කියන සැකය මට තියෙනවා. එහෙම වෙන්න නොදී මේ ආගමික පුනරුදය වගේම උන්වහන්සේවත් රැකගෙන මේ කටයුත්ත ඉස්සරහට අරන් යන්න ඕනේ. එහෙම නොවුනොත් අචින්තිතම්පි භවති කෙසේ වෙතත් චින්තිතම්පි විනස්සති නම් වෙන්න ඉඩ තියෙනවා කියන එක මතක් කරගෙන අපි මේ කතාව පටන් ගමු. අද මං බේරුවල පින්කමට වැඩියට පස්සේ අපේ මුස්ලිම් පින්නතුන්ගේ හරි පොරේ ඔය බණක් අපේ කොල්ලොන්ටත් කියා ගන්න ඕන කියලා. කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවන්ට ගොඩක් පාර්ශවයන්ගෙන් ලොකු පිළිගැනීමක් ගෞරවයක් තියෙනවා වගේම ඇතැම් පාර්ශවයන්ගෙන් යම් විවේචනයන් පවා තියෙනවා. පෞද්ගලිකව මටත් ඒ විවේචන තියෙනවා. හැබැයි ඒ උන්වහන්සේගේ ක්‍රියාකලාපය සම්බන්ධව නෙවෙයි. උන්වහන්සේ මේ වෙනකොට ගුවනින් පවා වැඩම කරවලා බණ දේශනා කරලා තියෙනවා. මට ඒ ගැන ප්‍රශ්න නැහැ. මං ඒවට විරුද්ධත් නැහැ. එක එක්කෙනාගේ හැකියාවන් අනුව වැඩේ කරගෙන යනවා. දැන් උදාහරණයකට ගත්තහම හැම පන්සලකම කටින පින්කම එක වගේ නෑනේ. ඒ වගේ තමයි. හැබැයි මට උන්වහන්සේ දේශනා කරන ධර්මය සම්බන්ධව යම් ගැටලු කිහිපයක් තියෙනවා. මට අනුව උන්වහන්සේ දේශනා කරන්නේ කාලීන ධර්ම දේශනා. ඒක කිසි වැරද්දක් නෑ. මොකද හැමෝම අභිධර්මයෙන් පාලියෙන් ධර්මයේ දේශනා කරන්න ගියාම ඒව නොදන්න කොට්ටාශයක් ඉන්නවනේ. අන්න ඒ කොට්ටාශයට මේ ට්‍රැක් එකට එන්න බැරි වෙනවා. පාලි අභිධර්ම ඉගෙන ගන්න කලින් මුලින් පන්සලකට එන්න එපැයි. පන්සලකට ඇවිල්ලා පන්සිල් පද පහවත් රකින්න අඩුම තරමේ පුරුදු වෙන්න එපැයි. එහෙනම් ඒකට මිනිස්සු මේ වෙලාවේ එකතු කරගන්න ඕනේ. ඒ දේ මේ වෙලාවේ ලොකු ශක්තියකින් යුක්තව කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ කරනවා කියලා මං විශ්වාස කරනවා. මොකද අපේ ගමේ පන්සලටත් උන්වහන්සේ වැඩම කළා. වෙනදට පන්සල් නොයන අතිවිශාල ජනතාවක් අපේ ගමෙන්ම පන්සලට ගිහිල්ලා තිබ්බා. මං කියන්නේ ඒකම ලොකු ජයග්‍රහණයක්. මොකද සරල බණක් අහන්න හරි කවදාවත් පන්සලකට නොගිය කෙනෙක්ව පන්සලකට වද්ද ගන්න එකම කොයිතරම්